චෙන්නයි මේ දවස්වල නිවාඩු. හරියටම ඇල්ලුවා නිවාඩු දවස. දවස් 5ක් චෙන්නයි නිවාඩු. තූත්තුකුඩි නිවාඩු මේ දවස්වල. මේ දීපාවලිය ඇස්සේ කිසිම ව්‍යාපාරිකයෙකුට හාල් ටික ගන්න බෑ. මේ ආණ්ඩුවට හිතවත් නැත්තම් බෙලදැමතුමාට හිතවත් ඉස්සර නම් හොරකම් කරා යකෝ මේක මාර හොරකම් කරිලා අවුෙන් නැති වෙන්න මේ හොරකම කරන්නේ. අල්ලන්න බෑනේ. ගැසට් එක ගහුවා බඩු ආවා. අල්ලන්න බෑ. චෙන්නයි අන්න මන්ත්‍රීතුමෙක් කියනවා අපි එහෙම ගමයිලු. අයියෝ මන්ත්‍රීතුමා මොකද්ද ඔයා කතා කරන්නේ ජාතික ජනබලවේගයද ඔයා? එහෙම කියන්න එපා. මේ ආණ්ඩුවේ මොකද කරන්නේ? අද ගෙනල්ලා අද වෙනකොට ගේනවා. අනිත් කිසි කෙනෙකුට ගේන්න බෑයි. අනිත් අයට ගේන්න බෑ. දැන් චෙන්නයි නිවාඩු. දැන් තූතුකුඩි නිවාඩු ඉන්දියාවෙන් ගන්න බෑ. 28 වෙනිදාට නැව්ගත කරන්න බෑ. 28 වෙනිදා වෙනකොට බඩු පටවන්න බෑ. අනිත් කිසිම ව්‍යාපාරිකයෙකුට ගේන්න නෑ. 28 වෙනිදා වෙනකොට දැන් ආණ්ඩුවට හිතවත් ඇමතිතුමාට හිතවත් ව්‍යාපාරිකයෝ එකතු වෙලා දැන් හාල් ගේනවා. එතකොට මොකද උනේ? හාල් මෝල්කාරෝ මෙහෙ තිබ්බ කීරිසම්බ 360ට බික්කා. මූලාසනේ මන්ත්‍රීතුමිය හොරෙන් හරි 260ට ගැහුවට 260 පාලන මිල ගැහුවට කීරිසම්බ කොහෙවත් 260ට ගන්න තිබ්බේ නැහැ. මිනිස්සු මෝල්කාරෝ 320ට 340ට හාල් විකුණලා ඉවරයි. එතකොට මෝල්කාරොත් ගොඩ දැන් එනවා පුන්නි සම්බයි පුන්නි සම්බයි අනිත් හාල් එකයි දැන් දෙකම එනවා.